මේ දිනවල කවුරුත් කතා කරන සබරගමු විශ්වවිද්‍යාලයේ චරිත් දිල්ෂාන් සිසුවාගේ ඛේදවාචකයේ සම්බන්ධයෙන් මෙතෙක් කතා නො වූ අලුත් තොරතුරු රසක් සොයා ගන්න ලැබුණා. චරිත් දිල්ෂාන් චර්යා ආදිල චර්යා කියලා තියෙන Facebook එකේ අප්‍රේල් 7 වෙනිදා ටෙක්නිකල් ට්‍රේනින් සෙන්ටර් එකට ඇතුළත් වුණා කියලා ඔහුගේ බලාපොරොත්තු සහගත පෝස්ට් එකක් තියෙන අවසන් වතාවට දාපු. ඒත් එකම ජනවාරි 19 වෙනිදා මේ අවුරුද්දේ ලොකුම බලාපොරොත්තුව කියලාත් පෝස්ට් එකක් ඇතුළත් කරලා තියෙනවා. බැජ් එකේ උන් ගැන කලකිරලා උන්ෙන් ඈත් වෙලා තනියම ඉන්න කියලා පෝස්ට් එකකුත් ජනවාරි 18 වෙනිදා දාලා තියෙනවා. චරිත දක්ෂ ග්‍රැෆික් ඩිසයින් ශිල්පියෙක් කියලා එයාගේ Facebook එක සර්ච් කරද්දී අපිට බලා ගන්න පුළුවන් වුණා. මේ බලන්න. හරි අපූර්ව ලස්සන ග්‍රැෆික් ඩිසයින් ගණනාවක් ඔහුගේ පේජ් එකේ තියෙනවා. චරිත ග්‍රැෆික් ඩිසයින් පේජ් එකට ගියාට පස්සෙත් චරිතගේ දක්ෂතාවයන් අපිට බලන්න පුළුවන්. චරිත මේ වගේ දෙයක් කරගන්න ආසන්නතම හේතුව ඔහුට ලැබුණු නවකවදේ කියලා මේ වෙනකොට ප්‍රසිද්ධ රහසක්. අනුමත කරන්න බෑ. මෙවැනි අමානුෂික වද හිංසා ලබා දෙන්නෙත් මානසික ගැටලු සහගතයි කියලාත් අපට හිතෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් චරිතගේ යාළුවෙක් මේ විදිහට කිව්වා. චරිත මේ වගේ දෙයක් වෙන්න ලොකුම බලපෑමුනේ පෞගේ 26 වෙනිදා ලබා දුන්නු දරුණු ගණයේ නවකවදේ හින්දා චරිත ෂර්ට් ගලවලා පරිසම ගලවලා ඩෙස්යක් උඩ නග්ගලා බහලේ අල්ලන් ඉන්න කියලා තිබ්බා. චරිත ගොඩාක් වද දීලා තිබ්බා. ඊට පස්සේ චරිතගේ කලිසම ගලවලා යට කලිසමක් අන්දවන්න කිව්වා. ඊට පස්සේ යට කලිසම පිටින් මුළු ෆ්ලෝ එක දිගේම හාව පැන්නුවා. කබඩ් එකට උස්සලා ගහනවා සැරෙන් සැරේට විසික් කරනවා. ඒ වගේ දරුණු විදිහට අපිට වද දුන්නා. චරිත කිව්වා හීටරේ ගහන් ඉන්න කියලා. හීටරේ කියන්නේ අමානුෂිකම වද හිංසාවක්. ඒ උඩ බෙජ් එකේ ඉන්නවා මැදවච්චේ හොරන වගේ ප්‍රදේශයෙන් ආපු අංගවල තියෙන හයියලා ටිකක්. එයාලා තමයි අපිට ගොඩක්ම මේ විදිහේ වද හිංසා දෙන්නේ. සබරගමු විශ්වවිද්‍යාලයේ මේනකට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරලා ඒ ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කරනවා. චරිතගේ Facebook page එකේ මැදාරියට වෙන්න මෙන්න මෙහෙමත් තියෙනවා. ඒක නම් කරලා තියෙන්නේ සීන වලට පණ පොවන සබරගමු කියලා. WFM News